ගියාන් තියෙන අලුත් ට්‍රැවල් වීඩියෝ එකක්. අද අපි යන්නේ පුටුවක් හින්දා ජනප්‍රිය වෙච්ච පන්සලක් බලන්න නේ. පුටුවක් හින්දා ජනප්‍රිය වෙච්ච පන්සලක් බලන්න යන්නේ තමයි ගලේ පන්සල. අපි දැන් ගලේ පන්සල යනක මම ඉන්නේ. මෙතනින් එයාට යන්න පුළුවන් මේ අපි දැන් බයික් යාවා. මේ පොඩ්ඩක් බයික් එකේ යන්න බෑ මේ හරි පාර පොඩ්ඩක් මේ අවුල් මේ මට අනික බයික් එක හුරුත් නැහැ මේ පැත්තේ පාරවල් එක්තර මේ අනික මේ පොඩ බර වැඩි මේ කන්දේ ගියොත් මම මෙහෙම ඉස්සෙනවා උඩට මේ අපි දැන් මේ මෙතනින් දැන් අපි යන ගමන් ඉන්නේ උඩට තව උඩට යන්න ඕනේ අපිට හම්බුණා මේ යාළුවෙක් මේ අපි ගමන් සගේක් හම්බුණා අපිට බයික් එකේ පස්සෙම අපි පස්සේ යනවා යා දැන් පන්සලට ඊයත් එන පස්සෙම යන් ඉන්නේ අපි දැන් අර චෛත්‍ය පැත්තට යන්නේ අම්මා කකුල් දන මේ අවුව වැඩි මේ බාට සෙරෙප්පු නැතුව එන්න එපා මේ දනවා ඉන්න පිටපස්ස වෙනනම් මාර ලස්සනයි ලස්සන වගේම කකුල් දෙක දනවා මේ පේන පිටපස්සේ ඕනෝක තමයි ගලේ පන්සලේ පුටුවේ කතාව මේ මෙතන පෙන්වන්න දෙයක්වත් නැහැ හැබැයි අදත් අපි ගියාන් තියෙන අලුත් ට්‍රැවල් වීඩියෝ එකක්. අද අපි යන්නේ පුටුවක් හින්දා ජනප්‍රිය වෙච්ච පන්සලක් බලන්න නේ. පුටුවක් හින්දා ජනප්‍රිය වෙච්ච පන්සලක් බලන්න යන්නේ තමයි ගලේ පන්සල. ගලේ පන්සල තියෙන බදුල්ලේ තියෙන බදුල්ල දිස්ත්‍රික්කේ තමයි තියෙන්නේ. ගලේ පන්සලට එනවනම් ඒ කියන්නේ බස් එක එනවනම් ඉස්සෙල්ලාම බදුල්ලේ බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා බදුල් බස් ස්ටෑන්ඩ් එකෙන් කාට රුප්පේ බස් එක එන්න පුළුවන්. කාට රුප්පේ බස් එක ආවොත් එම කාට රුප්පේ හන්දියෙන් බහැලා මේ ඊට පස්සේ වීල් එක වගේ තමයි ගලේ පන්සලට යන්න ඕනේ. නැත්තම් මේ අනිත් එක කොහෙද? පාලාවත්ත බස් එක මේ කොහෙද මේ බදුල්ල බස් ස්ටෑන්ඩ් එකෙන් පාලාවත්ත බස් එක නැංගොත් එහෙම කෙලින්ම ඇවිල්ලා මේ පාලාවත්තෙන් බහැලා කෙලින්ම යන්න පුළුවන් මේ ගලේ පන්සලට. මේ එහෙම තමයි මේ ගලේ පන්සලට යන මාර්ගය තියෙන්නේ. දැන් අපි මේ යන්නේ ගලේ පන්සලට යනවා. ඊට කලින් අපි ගලේ පන්සල ගාව ඒ පැත්තේ මේ අපේ අක්කා කෙනෙක් ඉන්නවා. ඒ ගෙදර ගිහිල්ලා ඒ පැත්තේ පොඩ්ඩක් රවුමක් දාලා ඊට පස්සේ තමයි මේ ගලේ පන්සලට යන්නේ. අපි වීඩියෝ මේ දාන්න දිගටම මේ ඔකට පෙන්නන්න. අපේ channel එකේ වීඩියෝ බලලා පොඩි සබ් එකක් දෙන්න. subscribe කරලා අපේ channel එකේ වීඩියෝ බලලා subscribe කරන්න, වීඩියෝ වලට like කරන්න, comment කරන්න, share කරන්න. subscribe කරලා notification bell button එක all දාලා තියාගන්න. එතකොට අපි දාන travel video මේ ඔකට ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ නිසා subscribe කරලා පොඩි support එකක් දෙන්න. අපි සතිය දෙක travel video එකක් දාන හැමදාම බදාදා තමයි මේ අපි video upload කරන්නේ. හැම සතියෙම බදාදට video දානවා. මේ එන්දා subscribe කරලා පොඩි support එකක් දෙන්න. අපි ලංකාව වටේම travel කරනවා. ඔකටට ලස්සන travel video ගේන්න. ඒ නිසා පොඩ්ඩක් sub එකක් දෙන්න නේ අපිට. පොඩි sub එකක් දීලා ගැම්ම කල්ලන්න. දැන් අපි යන ගමන් ඉන්නේ අක්කලාගේ ගෙදර. අක්කලාගේ ගෙදර යන ගමන් ඉන්නේ. අපි දැන් මේ යන ගමන් ඉන්නේ පාරේ. ඉන්න සුපිරි view එකක් තියෙනවා පෙන්නන්න මේ. මේ පැත්තේ මේ පේනවා. බදුල්ලේ ලස්සන view එකක් තියෙනවා. තව ටිකක් උදේ ආවම ලස්සනයි නේ මීට වඩා.
මීදුමේම තියෙනවා දැන් ටිකක් අඩුයි. ඒ කියන්නේ දැනුත් තියෙනවා මේ මීදුම තියෙනවා අඩුයි ටිකක්. ලස්සනට තියෙනවා මේ ලස්සන view එකක් තියෙනවා. අපි දැන් මේ යන ගමන් ඉන්නේ අක්කලයි ගෙදර ගිහිල්ලා ඊට පස්සේ ටිකක් ඉඳලා තේ එකක් බීලා පොඩ්ඩක් කැරකිලා වටයක් දාලා ඉවරලා ඊට පස්සේ යනවා පොටුවක් නිසා ජනප්‍රිය වෙච්ච ගලේ පන්සල බලන්න. මම දැන් අපි යන්නේ ගලේ පන්සලට. දැන් බයික් එක සෙට් කරගෙන ඔක්කොම ඉන්නේ දැන් යනවා. යන ගමන් බයික් එක යන ගමන් වීඩියෝ එකක් දාන්න යන ගමන් ඊට පස්සේ ගිහිල්ලා අපි මේ වීඩියෝ පටන් ගන්නවා. එහෙනම් ගිහිල්ලා බලමු අපි ගලේ පන්සල. යන්න එපා මෙහෙට. අත ගාලා එපා කිව්වා යන්න මෙහෙට. පාර යන්න බැරි මේ මොනවා ගන්න? හෝ. අත ගාලා දාලා යන්න. ඔව් යා. මේ අත ඇවිලි. අත ගාලා දාලා යන්න. ඔව් දාලා. බලන්නකෝ. ඒකට මීටර 20ක් තියෙනවා. අමෙහෙට. අයින්දකෝ. Ayo, ini. අපි දැන් ගලේ පන්සල යනක මම ඉන්නේ. මෙතනින් එහාට යන්න පුළුවන් මේ අපි දෙන බයික් ආවා. මේ පොඩ්ඩක් බයික් යන්න බෑ මේ හරිය පාර පොඩ්ඩක් මේ අවුල් මේ මට අනික බයික් හුරුත් නැහැ මේ පැත්තේ පාරවල් එක්තර මේ අනික මේ පොඩ බර වැඩි මේ කන්ද ගියොත් මම මෙහෙම ඉස්සෙනවා උඩට මේ අපි දැන් උඩට යනකම තව වැඩි දුරක් නැහැ නේ තව ටික දුරයි තියෙන්නේ පයින් යන්න පුළුවන් ඔව් පයින් යන්න පුළුවන් මෙතන රටගාලා කියලා තමයි කියන්නේ මේ මෙතන පාකින් ඇත්තට මෙතන වාහන දාලා මෙතන ඉඳන් පයින් යන්න පුළුවන් අපි යන පාර පෙන්නන්න අපිට තව අලුත් යාළුවෙක් හම්බුණා අපිත් එක්ක ගමනට ගමන් සගයෙක් හම්බුණා අපිට බයික් එකේ පස්සෙම අපි පස්සේ යනවා යා දැන් පන්සලට මෙතන මෙහෙම උඩට යන්න තියෙන්නේ මෙතෙන් දැන් ඔය අපි අතනින් දකුණු පැත්තට තමයි අපි දැන් මේ බයික් එකේ එතන රත ගාලා තියෙනවා එතනින් බයික් එක දාලා යන්න තමයි තියෙන්නේ මෙතන පයින් මේ හරි බයික් එක යන්නත් බැත්තර පාර අවුල් මේ ලොකු වාහනයකට යන්න පුළුවන් අපේ මග පෙන්වන්න අපිට මග පෙන්වන්න යනවා එයා ඉස්සරහින් අපි දැන් පයින් යනවා උඩට ගිහලා බලමුනේ අප්පා මේ බයික් එකේ ඉන්න බෑ මාත් ඕ මේකේ මේ පාරේ බයික් එන්නේ බෑ ඔය කට්ටිය එනවනම් අතන පල්ලෙන් වාහනේ දාලා ඉතින් රත්ත ගාලා පියදෙනින් දාලා ඉන්න ඔව් අර ලොකු වාහන ඇවිල්ලා එනවා මේ බයික් එකේ ඉන්න බෑ ඔව් මේ ඇවිල්ලා තියෙන වාහනේ කියන්නේ රීල් වල වගේ නෑ ඉන්න පුළුවන් බයික් එකේ මේ මට ඉන්න පුළුවන් මේ බර වැඩි මෙයා ඒ හින්දා එන්න අමාරු මේ දැන් පන්සල ළඟයි ඇතිනේ පන්සල මේ එළිය මේ පැත්තේ ගමන් සගියා එයා යනවා අපිත් එක්ක මේ තමයි පේන විදිය ඈත කොහොම තමයි පේන්නේ මේ පැත්ත දැන් පොඩ්ඩක් ජූස් කරයි වගේනේ මේ පාරේ තමයි යන්න තියෙන්නේ කියන්නේ තාල දාලා නිකන් හොඳට හදලා නැහැ ඉතින් යන්න තියෙන්නේ ලස්සන බලමු කොහොමද ඔව් මේක පස්සේ මෙයා කොහොම සෙට් කරනවද අපිත් එක්ක කොහමද යනවා අපිත් එක්ක අපි දැන් ගලේ පන්සලේ උඩට ආවා ගල ගහට ඔකට පෙන්නන්න දෙන්න ඇත්තම ලස්සන මේ ලස්සන ප්‍රදේශයක් මේ ගල උඩට මේ
පේනවා මේ වටේම නේ. ගල උඩට පේනවා ලස්සනට වටේම මේ. ඔකට පෙන්නන්න. අපි දැන් පන්සල උඩට ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ පේනවා. ගලේ පන්සල කියන්නේ මේක නේ. ගලේ පන්සල කියන්නේ මේකට. ප්‍රසිද්ධ ගොඩක් ප්‍රසිද්ධ පුටුවක් නේ ලී පුටුව එකක් පෙන්නන්න ඒකත් ඉස්සරහා තියෙනවා. දැන් අපි ඉන්නේ ගලේ පන්සලේ උඩ හරියටම ඉන්නේ හැපතරවල පෙන්නන්න. ඊයත් එන පස්සේ යන් ඉන්නේ. මොකද? කට්ටි ඉන්නේ ප්‍රසිද්ධ පන්සල පුටුවක්. එන කුටු. පුටුවක් ඉන්න ප්‍රසිද්ධ පන්සල මේක. පුටුව කොහෙද දන්නේ නැහැ. යා. ඔව් ඇත්තම ලස්සන හරි නිස්කලංක පරිසරයක් තියෙනවා. අපි දැන් ගල උඩ පන්සලට ඇවිල්ලා ඉන්නේ. ගල උඩ පන්සල උඩ ඉන්නේ අත්වශයෙන්ම කියනවා. මෙතන මාර ලස්සන view එකක් තියෙනවා. ඇත්ත චිත්‍රයක් වගේ. ඔව් ඇත්ත වශයෙන්ම චිත්‍රයක් වගේ මේ හරි මාර ලස්සනයි. මේ මේ දස රවුව හින්දා ඩ්‍රෝන් එක නම් යවන්න පුළුවන්. කිල්ල ගියාම පුළුවන්. පොලිසිය කොහෙද ඉන්නවද? පහළ. ඔබා කවුරුද ඉන්නේ? හිටියේ නෑ කවුරු. මේ අපි ගල උඩ පන්සලේ ඉන්නේ. මේ පන්සලේ උඩ ඉන්නේ. මේ හරි ගල උඩ ඉන්නේ. ඉන්න ඔය කට්ටියට මේ එහා පැත්ත කරලා පෙන්නන්න. මේ තමයි ගල උඩ පන්සල. දැන් අපි පන්සල උඩ ඉන්නේ. මේ තමයි උඩ ඉඳන් පල්ලයට පේන විදිය. මේ ලස්සනයි. ලස්සන view එකක් තියෙන මේ තමයි ගල උඩ පන්සල. මේ ගල උඩ තියෙන්නේ. මෙහෙට තව චෛත්‍යයක් තියෙනවා මේ පැත්තේ. හරි පැත්තට යන්න ඕනේ. මේ පැත්තේ ලස්සන view එකක් තියෙනවා. දැන් අර චෛත්‍ය පැත්තට යන්න යන්නේ. අම්මා කකුල් දනවා මේ අවුව වැඩි මේ බාට සෙරෙප්පු නැතුව එන්න එපා මේ දනවා. ඉන්න පිටපස්සේ වෙනා නම් මාර ලස්සනයි. ලස්සන වලින් කකුල් දෙක දනවා. මේ පේන පිටපස්සේ මාර ලස්සනයි. මේ දවස්වල පෑවිල්ල වැඩි. ඔව් මේ දවස්වල මේ පෑවිල්ල වැඩි. අපි දැන් මේ ගල උඩ ඉන්නේ. උඩම ගල උඩ පන්සල කියන්නේ මේකට. පේන දෙකට පිටපස්සේ ලස්සන view එකක් තියෙනවා. දනවා කකුල් සෙරෙප්පු දාන්නත් බෑ පන්සලේ. චෛත්‍ය මේ පැරණි චෛත්‍ය කියන්නේ හදපු එක නෙවෙයි පරණ එකක් තියෙනවා. හදාගෙන යන එක. හදලා නවත්තලා වගේ. හදලා නවත්තලා ඔය තියෙන චෛත්‍යයක් තියෙනවා. එච්චරයි තියෙන මහලුකුර බලන්න දෙයක් නැහැ. ඊට පස්සේ අර view එක තියෙනවා. එක්තරා පුටුව තමයි ගොඩක් ජනප්‍රිය වුනේ. පුටුවේ තියෙන වීඩියෝ එකක් දානවා. අපි දැන් යන ගමන් ඉන්නේ පුටුවට. පුටුවේ වීඩියෝ එකක් කරනවා අපි. පුටුවට යන ගමන් ඉන්නේ. සෙරෙප්පු නෑ දාලා සෙරෙප්පුනේ දාගෙනද? නෑ. මම සෙරෙප්පුනේ දා. ආන්දරෝ කෙනෙක් නෑ. ඔව් අත හාමුදුරුවෝ කෙනෙක් නෑ. ඒ හාමුදුරුවෙක් ඉන්නවා මේ පන්සලේ. මේ හාමුදුරුවෝ කොහේ හරි ගිහිල්ලා මම හිතන්නේ. පොඩ්ඩක් ඉන්න සෙරෙප්පුනේ දාගෙන. බෑ නැත්තම්. සෙරෙප්පු දෙක නැතුව බෑ අත්ත වශයෙන්ම කිව්වොත් එහෙම.
යා අපි යනවා දැන් පුටුවේ වීඩියෝ එක. ඉරපු දාන්නද? එන්න. මෙන්න මේ පුටුව තමයි අත් වශයෙන්ම කොට ජනප්‍රිය උනේ. දැන් මමත් අපි දෙන්නත් ඒක වීඩියෝ එකක් කරනවා. අවුව පොඩ්ඩක් සැර වැඩි. එන්න. තව ටික කාලයක් යද්දි මේක මෙන්න මේක තමයි පුටුව. හැබැයි තව ටික කාලෙකින් මේක තියෙයිද දන්නේ නැහැ. ඔව් ලී වලින් හදලා තියෙන්නේ මේ. මෙතන ලස්සන දිව්වක තියෙන මං හිතන්නේ ඒක වෙන්න තියෙන්නේ ගොඩක් ජනප්‍රිය වෙන්න ඇත්තේ මෙතන. මේ ඔන්නෝක තමයි ගලේ පන්සලේ පුටුවේ කතාව. මේ මෙතන පෙන්වන්න දෙයක්වත් නැහැ අය හැබැයි. මේ මාළුගොල් පෙන්වන්න දෙයක් නැහැ view එක. අපි මේ වීඩියෝ මේ ට්‍රැවල් වීඩියෝ එකේ අපි ගහ ෆොටෝ දාමු. ඔව් ෆොටෝස් තමයි ගොඩක් ගත්තේ. අපි ගහ ෆොටෝ දාන්න මේ වීඩියෝ එකේදී. මේ අද ගත්ත ගොඩක් ෆොටෝස් මේ ෆොටෝස් දාන්න වීඩියෝ එකතර තුර. මේ එහෙනම් මේ පුටුවෙන් ඉඳගෙන අපි වීඩියෝ අයින් කරන්නේ මේ ඉවර කරමුනේ. එහෙනම් අදට අපි ට්‍රැවල් එක ඉවරයි. පුටුවේ ඉඳගෙනම වීඩියෝ ඉවර කරන්නම් එහෙනම්. මේ වගේ තවත් ලස්සන ට්‍රැවල් වීඩියෝ එකකින් හම්බෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න මුත්සරණයි. අපි යා